අද දෙන න්‍යාය පත්‍රයේ විෂයාංක 1 දිට්ඨා සුලි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනා සම්මතය ඉදිරිපත් කිරීමට ගරු කාන්ත කරුණාකර මන්ත්‍රීතුමා. නායකතුමනි, විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා සිටි පහත යෝජනා මම ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි, දිට්ඨා සුලි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම ඛේදවාචක ලෙස සැලකෙන දිට්ඨා සුලි කුණාටුවෙන් සිදු වූ ජීවිත හානි, දේපල හානි හා ජනතාවට සිදුව ඇති හානි මේ දක්වා තක්සේරු කර නොමැති හේයින්ද මෑත කාලීනව මෙවන් ව්‍යසන දෙකක් එනම් පාස්කු ඉරිදින ප්‍රහාරය සහ ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවලදීද පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත් කිරීමට කටයුතු කරන ලද හේයින්ද මේ දක්වා සිදුව ඇති ආපදා අතරින් මෙම ආපදාව සුවිශේෂයයි විශ්වාස කරන හේයින්ද මෙම අතිශය ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා විදේශ මාධ්‍ය විටින් විට අනතුරු අඟවා පුරෝකථන සිදු කර තිබූ බව මේ වන විට පාර්ලිමේන්තුවේදී අනාවරණය වී ඇති හේයින්ද මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා අදාළ පාර්ශ්වයන් පූර්ව සූදානමකින් සිටියේ නම් සිදු ඇති හානිය සැලකිය යුතු ප්‍රමාණයකින් වළක්වා ගැනීමට හැකියාව තිබූ හේයින් දිට්ඨා සුලි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතුයයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටි. කතානායකවරයා විසින් කාරක සභාවෙහි සභාපතිවරයා සහ සමාජික මන්ත්‍රීවරයන් නම් කළ යුතුය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 විධිවිධාන ප්‍රකාරව කාරක සභාව සමාජික මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට නොවැඩි විය යුතුය. එම කාරක සභාවට සිය ඝනපූර්ණ නියම කර ගැනීමටද ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කාරක සභාව විසින් අවශ්‍යයි තීරණය කරනු ලබන පරිදි ඕනෑම තැනැත්තෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමටද ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් ලබා දෙන ලෙසට ඕනෑම තැනැත්තෙකුට නියම කිරීමටද එකී සියලු සාක්ෂි ලිඛිතව හෝ වාචිකව ලබා ගැනීමටද කාරක සභාවේ සහාය පිණිස අදාළ ශ්‍රේෂ්ඨයන්ගේ විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන් සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමටද සහ කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමටද පාර්ලිමේන්තුව කල්තබනු ලැබ හෝ වාරාවසාන කරනු ලැබ තිබුණද රැස්වීම් පැවැත්වාගෙන යාමටද කාරක සභාවේ වාර්තාව එහි පළමු රැස්වීමේ දින සිට මාස 3ක කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාල පරිච්ඡේදයක් ඇතුළතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.